මිනිසුන්ට පින් නැතුව නෙවෙයි. එක මලක් පූජා කරලා දෙව්ලොව උපන්නා නම්, එක දන් හැන්දක් පුදලා දෙව්ලොව උපන්නා නම්, සංගරුවන දැකලා සාදු කියලා වැඳපු පින් බලයටත් දෙව්ලොව උපන්නා නම්, වෙහෙර විහාරයකට ගඩොලක් පූජා කළා දෙව්ලොව උපන්නා නම්, එවැනි පින්කම් 100 ගුණයකින් වැඩි කොට ඔබ අතින් කෙරිලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි පින්කම් මිනිසුන්ගේ අතින් කෙරුණාට මිනිසුන්ගේ හිතවල උපක්ලේශ වැඩි. උපක්ලේශ වැඩි නිසා අර පින නිතර මතක් වෙන්නේ නැහැ. ඒ පිනෙන් හිත පිනා යන්නේ නැහැ. පින ගොඩක් වෙලා හිතේ රඳින්නේ නැහැ සතුට. තමන්ගේ කෝන්තර පරණ සිද්ධි හිත බෑරෙන දේවල් මැටි ගොඩකට ගලක් වැටුණා වගේ හිත ඇතුලේ කිඳා බෑලා. අර හොඳ දේවල් මතක් වෙන්නේ නැතුව එක වචනෙන් හිත පෑරිච්ච එක හිතේ පිහිටනවා. ඔන්න ඕක තමයි මේ යුගයේ අපිට වැදුන ඊළඟ අහේනය. ඊළඟ විනාශය. බලන්නකො මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ විසින් මේවා මේ ලෝකේ කරකවන හැටි. මෙහින් හොඳ දෙයක් එනකොට තව පැත්තකින් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්ත් එනවා. මිනිසුන්ගේ අතින් ගොඩාක් පින්කම් කෙරෙනකොට මිනිසුන්ගේ හිතවල කෙලෙසුත් වැඩි. එතකොට අර පිනෙන් සතුටු වෙන්නේ නැහැ. මේ කරන පින්කම්ම හිතේ තියාගෙන ඔය පරණ කෝන්තර හිත ඇවිස්සෙන ඒවා ඊළඟට අනේ කියලා Tamanට වෙච්ච අසාධාරණකම් ගැන හිතලා හිත පෑරි ඉන්න එක ඔයාලගේ හිත වලින් අයින් කරගත්තොත් මේ සෑය දිහා බලාගෙන සාදු කියපු පින ඔබ දෙව්ලොව අරන් යනවා. මේ පින්කම් කරද්දී ඔබ සාදු කියපු පින ඔබ දෙව්ලොවට අරන් යනවා. අර හිත වල කහට ටික අයින් කළා නම්. නමුත් මිනිසුන්ගේ හිත වල කහට. ඒ නිසා පින්වතුනි අර ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මට හිතුණා මේ දෙව්ලොවකට යන එක පවා කොයි තරම්නම් දුර්ලභ දෙයක්ද, මඟපල් ලැබීම ගැන කවර කතාවද? ඒ සුගතියට පවා කොච්චර යන්න හිතේ තියෙන කහට කොච්චර අයින් කරන්න ඕනද කියලා මෙන්න මේ කතාව දෙස බලන්න.